තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඔන්න අදත් ලස්සන ඒ වගේම ඔයාලා කැමති විදිහේ වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලා බලයි අද මොකද ඉස්සෙල්ලම ෂොප් එකකින් වීඩියෝ එක ගේනාවේ කියලා. අද මං කරන්න යන ලස්සන වැඩේට ඉස්සෙල්ලම බඩු ටික තමයි ගන්න ගියේ. ඔයාලා දැනටමත් දන්නවනේ මං කරන්න යන වැඩේ ගැන. ඉතින් ඒකට මං ලස්සන ලෑම්ප් ෂේඩ් එකක් ගන්න තමයි මුලින්ම ගියේ. මං හරිම ආසයි මේ වගේ ලෑම්ප් වලට. ඔයාලා මගේ ලිවිං රූම් එක දැක්කනම් දන්නවා දැන්ටමත් ලෑම්ප් ෂේඩ් දෙකක් මං තියලා තියෙනවා. ඒ තරමටම මං ඒවාට ආසයි. ඒ එන කහපාට එළියට මං පුදුම තරම් ආස කරනවා. අනේ මන්දා කොහේ ගියත් මට යෙලෝ කලර් එකටමයි අතයි හිතයි ඇස් දෙකයි යන්නේ. ඒ නිසාම තමයි මගේ ගෙදරටත් මං යෙලෝ තීම් එක අරගෙන ලස්සන කරන්නේ. මට ඒ කලර් එක හරි අමුතුම වයිබ් එකක් ගේනවා අපේ ගෙදරට. මං YouTube පටන් ගන්න කලින් ඉඳලම හරිම ආසාවෙන් කරන දෙයක් තමයි හෝම් ඩෙකොරේෂන්ස් වීඩියෝ බලන එක. මගේ ෆෝන් එක බැලුවොත් මුලින්ම එන්නේ හෝම් ඩෙකොරේෂන්ස් වීඩියෝස්. ඉතින් ඒ දේවල් වලට ගැහණු අපි කවුරුත් කැමතිනේ. ඉතින් මං ඒ නිසාමයි YouTube කරන්න ආස හිතුනේ. මොකද මං මේ වගේ නිර්මාණ කරන්න හරිම කැමති කෙනෙක්. ඉතින් මං ෂොප් එකකින් හරි ඔන්ලයින් ගෙන්වන බඩුවක් හරි මං බලන්නේ ඒ දේට තවත් වටිනාකමක් දෙන්න. ඒ වටිනාකමින් මං ලබන සතුට වචන වලට පෙරලන්න හරි අමාරුයි. ඒ තරමටම මං ඒ නිර්මාණය වල අවසානයේට ආස කරන කෙනෙක්. ඒ නිසාමද කොහෙදෝ මං කරන හැම නිර්මාණයකම අවසානය මං හරි ලස්සන නිමාවක් දකිනවා. ඉතින් මන් දෙයක් කරන්න කලින් මුලින්ම කරන්නේ මගේ හිතේ ඒ ගැන ලස්සන ආර්ට් එකක් ඇඳ ගන්නවා. ඉතින් ඒ ආර්ට් එක ඉස්සෙල්ලම ලස්සන කරගන්න බඩු ටික මන් ටික ටික එකතු කරගන්නවා. එහෙම පටන් ගත්ත වැඩක් තමයි මේකත්. මම මේ වැඩේ විතරක් නෙමෙයි මං කරන හැම වැඩකම කලින් මගේ හිතේ ලස්සන ආර්ට් එකක් ඇඳගෙන ඒ ආර්ට් එක ඉස්සෙල්ලම රස විඳිනවා. ඒ දේ තමයි මට ලස්සනට හැමදේම කරගෙන හරිම ලස්සන නිමාවක් දකින්න පුළුවන් වෙන අමුතුම මැජික් එක. ඒ මැජික් එකෙන් පුළුවන් මාව ලස්සනට සතුටු කරන්න. මං ගාව හැම දෙයකටම සරල ප්ලෑන් එකක් තියන් ඉන්නවා. ලොකුවට ඕනම දෙයක් ගැන හිතලා මං වැඩ කරන කෙනෙක් නෙමෙයි. හැබැයි කරන්න යන වැඩේ කරන වැඩේ මට පිළිවෙලට ලස්සනට තියෙන්න ඕනේ. ඉතින් මට පුළුවන් වෙලා තියෙනවා මට මාව සතුටින් තියාගන්නත් මාව සාර්ථක කරගන්නත්. මං ඔයාලට කිව්වේ ගැහැණුවත් හරිම මායාකාරයි කියලා. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. තව දෙයක් තමයි මං කවදාවත් මට මේ දේ නෑ මේක කරගන්න විදියක් නෑනේ කියලා හිත අසතුටු කරගන්න කෙනෙකුත් නෙමෙයි. මට කවදා හරි දවසක මේ දේ කරගන්න පුළුවන් කියන මට්ටමක මං ඉන්න කෙනෙක්. ඉතින් ඒ දේවල් මට හොඳම විදියට ලැබෙනවා. ඒක මගේ උත්සාහයේ වටිනාම ප්‍රතිඵලය තමයි. මං කියන්නේ ඔයාලටත් බැරි නැහැ උත්සාහවන්තව වැඩ ටික සාර්ථක විදියට කරගන්න පුළුවන්. එතකොට පුළුවන් ලස්සන නිමාවක් අපේ ඇස් දෙක ඉස්සරහා බලාගන්න. මේ දේවල් විතරක් නෙමෙයි අපේ ජීවිතේ හැම විදියකම සාර්ථක කරගන්න පුළුවන් හරිම ලස්සන විදියට.
ඔන්න කතාවෙන් මගේ ලස්සනම වැඩේ අවසානය කරා මං ආවා. ඔයාලා වීඩියෝ එක ඉවරනකම් බලන්නකෝ මගේ ප්‍රතිඵලය සාර්ථකද කියලා. මං ඔයාලට කිව්වේ නෑනේ මොකද්ද මං මෙච්චර වෙලා හැදුවේ හැඩ කරේ කියලා. මං හිතුවා අපේ ගෙදරට ලස්සන වෙල්කම් එකක් දෙන්න. මට ලස්සනයි කියලා හිතේ ඇඳගෙන හිටපු ආර්ට් එක ඊටත් වැඩියෙන් ලස්සන කරලා ලස්සන නිමාවක් මම දැක්කා. ඉතින් ඒ දැකපු ලස්සන නිර්මාණය තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මං ඔයාලට කියන්න කැමති පොසිටිව් තින්කින් කියන දේ අපේ ජීවිතේට හරිම වැදගත් දෙයක්. ඉතින් පොසිටිව් තින්කින් එක්කම අපේ ජීවිතේ අපි ඉස්සරහට අරගෙන යමු. එතකොට පුළුවන් අපේ ජීවිතේ හරිම විදියට සාර්ථක කරගන්න. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන පොරොන්දුවෙන් අදට ගිහින් එන්නම්. මම නදී. ಸೇದು ವಲಾವೋ ಕೆವಸಿ